මිද්දේනී ප්‍රදේශයේ ඉඩමක් තුල තිබී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නේ සැක කරන රසායනික ද්‍රව්‍ය තොගයක් සහිත බහලුම් දෙකක් හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් සොයමින් සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි නැමැත්තාව දින 7ක කාලයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රැඳුම් භාරයේ තබා ගනිමින් ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය අද නියෝග කරනු ලැබුවා. මෙසේ නියෝගය නිකුත් කරනු ලැබුවේ සම්පත් මනම්පේරි නැමැත්තා විසින් නීතිඥයෙකු මාර්ගෙන් අද සවස් 3ට පමණ වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු අදාළ නීති කෘත්‍ය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් විසින් කරුණු දැක්වීමෙන් අනතුරුවයි. ඒ අනුව අද සිට එළඹෙන 24 වෙනිදා දක්වා දින 7ක කාලයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට නියමිත අතර මෙම නීති කෘත්‍ය එළඹෙන 24 වෙනිදා යලි කැඳවීමටද නියමිතයි. පළවෙනි සැකකරු දැනට බාර වෙලා තියෙනවා අධිකරණයෙන් ලක්ෂ්‍ය වන්දනා කරගෙන තියෙනවා. දෙවෙනි සැකකරු අද දිනේ අධිකරණයට ඉදිරිපත් වුණා. ඉතින් ඒ අනුව මේ අධිකරණය පැමිණිල්ල විසින් ඉල්ලීමක් කරලා රැඳවුම් නියෝගයක් මේ ක්‍රියාත්මක කර ගැනීමට. ඉතින් ඒ අනුව දෙවෙනි සැකකරු විසින් අභියාචන අධිකරණයට නඩුවක් වුණු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා. ඒ අනුව ඒ ගැන අවධානය යොමු කළා ඉදිරියට කටයුතු කරන්න කියලා අධිකරණය නියෝග කරා. දෙවෙනි සැකකරු විදියට ඒ සම්පත් මනම්පේරිව බාරගත්තා.